පිටි කියන්නේ මොනවද? කෘත්‍රිම වස ගොඩක්. හොඳම කිරි දෙනුන්ගෙන් දෝවාගන්න. එහෙම දෙයක් නැද්ද මේ? පැකට් එකේ එළදෙන හිටියට මොලේ හැදෙනවා කියලා කිව්වට අතන එහෙම දෙයක් වෙන්නේ නැහැ. එක්ස්පෝර්ට් කරන්නේ කොයි රටවල් වලටද? හතරට ලංකාවේ ඉන්න. ප්‍රධානතම රටවල් හතරක්. අනේ යුරෝප රටවලට යවන්නේ නැහැ. කියනවානේ විටමින් A, විටමින් D මේ ඔක්කොම බොරු. කිරිපිටි නිසා අන්තකයන් 21ක් ඇති වෙන කියලා. විද්‍යාත්මක සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. මව් කිරි භාවිතාව අවසන් වුණාට පස්සේ සත්ත්ව ලෝකේ මොන සතාද දත්තාරම කිරි බොන්න. අපිට වැඩි හේතු කිරි ඕන නම් අපි අම්මලාට කැමති මොකද තාම කිරි රෙන්න එපා. අයිස් වලයි කිරි පිටියේ වෙනසක් නැහැ. ඔය දෙකම රසායනික කුඩා. අයිස් ක්ෂණිකව මරනවා කිරි පිටි ක්‍රමානුකූලව මරනවා. ඒ දවස්වල නොමිලේ දුන්නා. අයිස් වුණත් මුලින්ම නොමිලේ දීලා තියෙන්නේ. මත්ද්‍රව්‍ය පුරුදු කරන ආකාරයට තමයි අපිට මේකත් පුරුදු කරගන්න. ඒක ලංකාවක් දැනගෙන නෙවෙන්නේ SLS සහතිකයක් තියෙනවානේ. ආනයනික කිරිපිටි අයත් වන්නේ ඉහළම අවදානම්. වැඩි පබ්ලික් කරන්නේ නැති රිපෝට් එකක්. කමිටුවපත් කරා නිරීක්ෂණ දුන්නා. ඉතින් එයාට මොකද උනේ? විකින්න පරීක්ෂාවකුත් කරන්න කියලා කියනවා. මේ දේවල් සිද්ධ වෙලා නැහැ. අපිට වෙජිටබල් ඔයිල් ගේන්නේ මහා ලොකු තෙලක් වගේනේ. ඔව් වෙජිටබල් කියන්නේ පාම් ඔයිල් වලට. පිළිකාය හැදෙන්න පුළුවන්, කොලෙස්ටරෝල් හැදෙන්න පුළුවන්. ඒකක් නැතුවම බෑ. එහෙම අයින් ඕනේ. තමයි ටොයිලට් යන්න දෙන්නේ නැහැ කියනවා. ඒ තරම් මේකට ඇඩික්ට් වෙලා. අයිස් කියන්නේ මොනවද කියලාත් කතා කරලා යමුත්. මේක උත්තේජක මත්ද්‍රව්‍ය. මේක පුරුදු කරන්න කොහමද? මේක බිව්වම පස්සේ මතක ශක්තිය වැඩි වෙනවා. ඇඟට ශක්තියක් එනවා. වරක් පාවිච්චි කළොත් නැවත මේක උමනා වෙනවා. මධ්‍ය ස්නායු පද්ධතිය ඩෝපමින් කියන රසායනික ස්‍රාවය කරනවා. 아무තු රිලැක්ස් එකක් ඇති වෙනවා.